සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රියේක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යාමනී කිරීම සමග එක්සිත් වෙමු. ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට කලින් රාත්‍රියේ උන්වහන්සේ ගෝලයන් සමග යෙරුසලමට ඉහළින් ඇති ඔලීව කන්දට ගියා. ඉදිරියේදී මුහුණ දීමට ඇති කාරණා දැන ගෙත්සෙමනේ උයනේදී උන්වහන්සේ පියාණන් වහන්සේට යාඥා කළා. ගෙත්සෙමනේ යන්හි අර්ථය ඔලීව මඩින යන්ත්‍රය තවන ස්ථානය යන්නයි. අප වෙනුවෙන් ක්‍රිස්තුස් වහන්සේගේ කැඩුණු බිඳුණු ශරීරය තුළ දරාගත් වේදනාව සහ දුක් විඳීම එම අර්ථය සමග හොඳින් ගැලපෙනවා. එහිදී උන්වහන්සේ මහත් වේදනාවකින් යුක්තව යාඥා කළා. එම වේදනාව කොයිතරම්ද කියනවා නම් ශුද්ධ ලෝක 22:44 පදයට අනුව උන්වහන්සේගේ ඩාදියද මහත් ලේ බිඳුමෙන් බිම වැටුණේය යනුවෙන් පවසනවා. යුද්ධයන් 1:29 පදයට අනුව ක්‍රිස්තුස් වහන්සේ නමැති දිව්‍ය පුත්‍රයාණන් වහන්සේ ලෝකේ පාපය දුරු කරන පිණිසත් පියාණන් වහන්සේ සමග අපගේ කැඩුනා වූ සම්බන්ධතාව පිළිසකර කරන පිණිසත් මරණයටපත් වුණා. යෙසායා 53:4-5 පදවලට අනුව සැබවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ඛය, දරාගත්තේ අපේ ශෝකය. උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය. පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන්වහන්සේ පිටට පැවණුනේය. උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ යනුවෙන් සඳහන්ව තිබෙනවා. මේ ගැන අපගේ සිත් නමස්කාරයෙන්ද ගුණවන්තකමින්ද මොරගැසිය යුතු නොවේද? අපි මෙනෙහි කරමු. අපට සිතාගන්නට බැරි තරම් විශාල වේදනාවක් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා විඳ තිබෙනවා. අපි ආඥා කරමු ප්‍රේමනීය දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් විඳ දරාගත් සියල්ල තේරුම් ගැනීමට අපට උපකාර කළ මැනව. අපගේ වැරදි සහ අපගේ ගැලවීම සඳහා අපගේ ස්වාමියෝ ක්‍රිස්තුස් වහන්සේව තලා පොඩි කර දැමීමට ඉඩ සැලසූ ඔබ වහන්සේගේ ප්‍රේමයේ ගැඹුර තේරුම් ගැනීමටද අපට උපකාර කළ මැනව. ආමෙන්.